අයිබෝන් ළමයිනේ අද අපි සූදානම් වෙන්නේ ඔයාගේ ඕලෙවල් පේපරේ ලකුණු 20ක ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ. අන්න ඒකට උත්තර ටිකක් ලියන්න කොහොමද කියන එක සාකච්ඡා කරගන්න. ගොඩක් ළමයින්ට මේ ලකුණු 20 ප්‍රශ්නය ටිකක් අමාරුයි. සමහර වෙලාවට දැන් ඕගොල්ලෝ වාර විභාග ලියලා ඇතිනේ 6කට විතර කිට්ටු වෙන ප්‍රමාණයක් 10 ශ්‍රේණිය 1 2 3 11 ශ්‍රේණිය 1 2 3 මේ අවසාන විභාගයේ තමයි ඕලෙවල් එක්සෑම් එක. ඔයාට මේ වාර 6ෙදිම සමහර වෙලාවට මේ ලකුණු 20 අර දෙක කොටස පටන් ගත්තාම ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. සමහර විට මේකට උඩරිම ඔයා ලකුණු 20න් 10ක් ගන්න කෙනෙක් වෙන්නේ නැති 12ක් ගන්න කෙනෙක් වෙන්නේ නැති 13ක් 14ක් ගන්න කෙනෙක් වෙන්නේ නැති. නමුත් හොඳින් මතක තියාගන්න මේ ලකුණු 20 ප්‍රශ්නයට ලකුණු 20ක් ගන්නවා කියන එක එච්චර අමාරු වෙන දෙයක් නෙමෙයි. ටිකක් ලේසි නමුත් ටිකක් එකම විදිහේ ප්‍රශ්න කීපයක් තමයි හැම අවුරුද්දෙම අහන්නේ පේපර් එකේ. නමුත් මේ ළමයිත් හැම අවුරුද්දෙම මේ අහන එකම ප්‍රශ්න ටික චුට්ටක් අමාරු කරගන්නවා. හැමෝටම සමහරවිට වාති දක්ෂයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔයාලටත් මෙතනදී ලකුණු 14ක් 15ක් නම් තියෙන්නේ. ඒක ටිකක් අපරාධයක්. මේකෙන් අතෑරෙන ලකුණු 2 3 4 5 ඔයාගේ B සාමාර්ථය ඒකක් කරගන්න නැත්නම් වාගේ A සාමාර්ථය B එකක් වෙන්න බලපාන්න ඉඩකඩ තියෙනවා. මේක බොහොම ලේසි ප්‍රශ්නයක්. අපි පරණ ඒ කියන්නේ දැන් ඔයා මේ අවුරුද්දේ ලියන O level exam එක නෙමෙයි මීට කලින් අවුරුද්දවල තිබ්බ O level exam 10ක විතර පේපර් ටිකක් අරගෙන බැලුවොත් එහෙම එකම විදිහට තමයි මේ ප්‍රශ්නාකෘතිය හැදලා තියෙන්නේ. එකම විදිහට ඉලක්කම් සහ අකුරු ටිකක් විතර ඉලක්කම් සහ මේ රටා විතරයි චුට්ටක් වෙනස් වෙන්නේ. මේ පේපර් එක හරිම සරලයි ළමයිනේ. මේ ඔයගොල්ලෝගේ පහසුවට මම මේ පේපර් එක ප්‍රධාන කොටස් දෙකකට කඩන්නම්. හරිද? මේ ලකුණු 20 ප්‍රශ්නේ ප්‍රධාන කොටස් දෙකකට කඩනවා. පළවෙනි ප්‍රශ්න පහ 1 2 3 4 1 2 3 4 වෙන්නත් පුළුවන්. නැත්නම් 1 2 3 4 5 ප්‍රශ්න වෙන්නත් පුළුවන්. මේ ප්‍රශ්න පහේ පළවෙනි ප්‍රශ්න පහ යන්නේ ගොඩක් වෙලාවට ව්‍යාපාර අධ්‍යයනය කියන කොටසෙන්. සමහර වෙලාවට 10 ශ්‍රේණිය වෙන්න පුළුවන්. සමහර වෙලාවට 11 ශ්‍රේණිය වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට 10 ශ්‍රේණිය ප්‍රශ්න තමයි අහන්නේ. අයියෝ මේ ව්‍යාපාරයේ සපුරන මිනිස් අවශ්‍යතාවය වුණා මොකද්ද? සහ ඔයාගේ මේ ව්‍යාපාර පරිසර සම්බන්ධයෙන් තියෙන අවබෝධය මේ පේපර් එකේදී අහලා බලන මේ පළවෙනි ප්‍රශ්නවලදී ඊට අමතරව ඔයාට කොච්චර මේ ව්‍යාපාර සංවිධානවල ලියාපදිංචිය මේක තනිපුද්ගල ව්‍යාපාරයක්ද මේක හවුල් ව්‍යාපාරයක්ද මේක සංස්ථාපිත සමාගමක්ද කියන එක අඳුර ගන්න පුළුවන්ද මේවා ලියාපදිංචි කරොත් මොනවද වෙන්නේ මේ වාසිය වාස්තික ඔයා දන්නවද කියන එක තමයි ගොඩක් වෙලාවට සහ ඊට අමතරව මේ ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයේ බාහිර පරිසරයේ මේවා තියෙන ශක්තියින් දුර්වලතා මොනවද කියලාත් ඔයාගෙන් අහනවා ඔය ටික තමයි පුතා හැම අවුරුද්දකම අහගෙන ඉන්නේ ප්‍රශ්නයේ ස්වභාවය සහ ප්‍රශ්නයේ ව්‍යාපාර නම මේ ටික තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ නමුත් එකම ටයිප් එකේ ප්‍රශ්න ටිකක් තමයි අහන්නේ අපි බලමු 5 ඉඳලා 10 වෙනකම් මොනවද තියෙන ප්‍රශ්න කියලා සාමාන්‍ය 5 ඉඳලා 10 වෙනකම් අපි ප්‍රශ්න ටිකක් අවුරුදු 10ක් විතර පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බැලුවොත් එහෙම අපිට තේරෙනවා අපෝ හැමදාම දිත්ත සරහනක් ගන්නවා එක්ක මේ දිත්ත සරහන භාණ්ඩ මිලදී ගැනීමක් වෙන්න පුළුවන් භාණ්ඩ විකිණීමක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සේවකයෙක්ට වැටුප් ගෙවීමක් වෙන්න පුළුවන් ඔය වගේ සරල බොහොම සරල දිත්ත සරහන් ටිකක් තමයි අහන්නේ ගොඩක් වෙලාවට එක දිත්ත සරහනක් තමයි අහන්නේ බොහොම සරල දිත්ත සරහනක් ඊට පස්සේ මේ ව්‍යාපාරයේ ජංගම වත්කම් ජංගම වගකීම් ජංගම නොවනවත්කම් ජංගම නොවන වගකීම් කොහොමද තියෙන්නේ ඒවා වටිනාකම කොච්චරක්ද කියන එක තමයි වාගෙන් අහන්නේ මේක හැම අවුරුද්දෙම අහන්නේ නැහැ නමුත් මාරුවෙන් මාරුවට අහනවා මේ ව්‍යාපාරයේ ජංගමවත්කම් කීයද ජංගම නොවනවත්කම් කීයද ජංගම වගකීම් කීයද ජංගම නොවන වගකීම් කීයද හරිද ඊට පස්සේ අහන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි පුතා මේ ව්‍යාපාරයේ මුදල් ශේෂය ගණනය කරන්න කියලා එනවා මුදල් ශේෂය ගණනය කරන්න ඕනේ කොහොමද මුදල් ශේෂය ගණනය කරන්නේ මේක නම් හැම පාරම වගේ අහනවා මුදල් ශේෂය ගණනය කරන්න නම් අනිවාර්යයෙන්ම චූටි මුදල් ගිණුමක් ගන්න ඕනේ නිකන් ටී හැඩේ ගිණුමක් ගහලා ඩෝන් ගාලා මුදල් ගිණුමක් පිළියෙල කරන්න තමයි තියෙන්නේ අපි බලමු කොහොමද මේ පිළිවෙලට මේ ටික පිළියෙල කරගෙන යන්නේ කියලා මම මේ ඔයාලට දාලා අවබෝධයක් දෙන්නේ කොහොමද මේ හැම අවුරුද්දකම වගේ අහන ප්‍රශ්න රටාව කොහොමද කියලා. ඔයා තාමත් මනසින් වැටිලා නම් ඉන්නේ අම්බෝ මේකට නම් ලකුණු 20 ප්‍රශ්නේ අම්බෝ මේකට නම් වෙලාව නැහැ හරිම අමාරු ප්‍රශ්නයක් මේකෙන් නම් ලකුණු 20න් 20ම ගන්න බෑ කියලා ඒ මතෙන් ඔයා මිදෙන්න අපි බලමු කොහොමද මේකෙන් ලේසියෙන්ම ලකුණු ටික ගන්න කියලා. ඊට අමතරව ඔයාගෙන් අහනවානේ දැන් මුදල් ශේෂය කොච්චරක්ද කියලා. ඊට පස්සේ ගොඩක් වෙලාවට අහනවා මේ ව්‍යාපාරයේ වර්ෂයේ ලාභය කීයද කියලා. වර්ෂයේ ලාභය කීයද කියලා අහනවා. වර්ෂයේ ලාභය හොයාගත්ත ගමන් ඊළඟට තවත් ලේසි ප්‍රශ්නයක් අහනවා. ඒක තමයි ඔය අයිතිකාරයාගේ හිමිකම කීයක් තියෙනවද කියලා අහනවා. වර්ෂයේ ලාභය හොයාගත්තා. ඊට පස්සේ අහනවා ඔයාගේ අයිතිකාරයාගේ හිමිකම කීයක් තියෙනවද කියලා. ඊට පස්සේ ඔය තවත් ප්‍රශ්න කිහිපයක් අහලා ඒ ගිණුම් කරන්නේ කියන කොටසත් නිමාවටපත් වෙනවා. ඔහොම තමයි මේ ලකුණු 20 ප්‍රශ්නේ හැදෙන්නේ. හරිම සරලයි අපි බලමු පිළිවෙලට කොහොමද මේ ප්‍රශ්න ටික කරගෙන යන්නේ කියලා අපිට උපරිම ලකුණු මේ ලකුණු 20 ප්‍රශ්නෙන් ලකුණු 19ක් 20ක් ගන්න පුළුවන් නම් නියම දක්ෂයෙක් ඔයා ලකුණු 18ක් විතර තියෙනවා නම් අපි තව එකක් වැඩි කරගන්න උත්සාහ කරමු. ඔයා ඉන්නේ තාම ලකුණු 12 13 14 15 කියන මට්ටමේ නම් ඔයා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක දෙතුන් සැරයක් බලන්න. ඔයා ගව පාස් පේපර්ස් ඇති ඒ ටික අනිවාර්යයෙන්ම කරගෙන යන්න මේ ලකුණු 20 ලබා ගන්න. ලේසි ලකුණු 20ක් වැඩි එකම විදිහේ ප්‍රශ්න අහන තැන් කීපයක් එන්නේ
පොඩ්ඩක් අපි උත්සාහ කරලා බලමු පුතා. ඔයගොල්ලන්ට බැරි නෑ. ඔයගොල්ලන්ට පුළුවන්. හරි එහෙනම් දක්ෂ ළමයිනේ මම අරන් ඇවිල්ලා තියෙනවා 2022 පේපර් එක 2022 පේපර් එක 2022 23 පේපර් එක. අපි බලමු මේ ප්‍රශ්නේ මේ පේපර් එකේ මේ O level පේපර් එකේ කොහොමද මේ ලකුණු 20 ප්‍රශ්නට මුහුණ දෙන්නේ කියලා. අමතක කරන්න එපා. මේ ප්‍රශ්නය කරනකොට ඔයාට වෙලා මදි වෙන හේතු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයා කරන ලොකු වැරද්දක් තමයි මේ පේපර් එක ගත්ත ගාම මේ ටික කියෝගෙන මේ සම්පූර්ණ ඡේදෙම කියෝගෙන යනවා. එහෙම කරන්න එපා ළමයි. ඒක සෑහෙන්න බොරු වැඩක් බවට පත් වෙනවා. මේ මගේ නිර්දේශය. මම කියනවා ඔයා එහෙම කරන ළමෙක් නම් චුට්ටක් මේ මම කියන විදිහට try කරලා බලන්න. ඔයා මේ ඡේදය දැක්කේ නෑ වගේ ඉන්න. මේ ඡේදය දැක්කේ නෑ වගේ ඉන්න. ඔයා යන්න මේ ප්‍රශ්න කීපයක් දීලා දිනවා. මේ බලන්න පළවෙනි ප්‍රශ්නෙන් ඔයාට කියන්නේ හෙළ සහල් ව්‍යාපාරයේ සපුරන මිනිස් වමනාව කුමක්ද? ඔන්න ඔයා එක කියව ගත්තා. දෙවෙනි ප්‍රශ්නෙට ඔයා යනවා ඒකේ ඒ කියන්නේ ආ කොටස හෙළ සහල් ව්‍යාපාරයේ අනුමැති පාර්ශ්ව දෙකක් අහනවා. හරි. අපි මේ මුලින්ම උඩින් කියවගන්නේ ඔයාට දාලා අවබෝධයක් ලබා ගන්න ඕනේ මේ පේපර් එක අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. හෙළ සහල් ව්‍යාපාරයේ නිෂ්පාදන සාධකයක් වෙන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වය සඳහා ඕන නිදසුන් අහනවා. ඊට අමතරව ඊළඟ ප්‍රශ්නෙන් අහනවා හෙළ සහල් ව්‍යාපාරයේ ශක්තියින් සහ තර්ජන ලියන්නලු. ඊළඟ ප්‍රශ්නෙන් අහනවා මෙම සිද්ධිය ඇතුළත් හෙළ සහල් ව්‍යාපාරයේ ආර්ථික පරිසර සාධකයක් සඳහා නිදසුනක් ලියන්නලු. හරි. ඊට පස්සේ වාගෙන් අහනවා මේ හෙළ සහල් ව්‍යාපාරයේ පහත එක් දේවල් සඳහා නිදසුන් ලියන්නලු. අලෙවිකරණ මිශ්‍රය නිෂ්පාදිතය කළමනාකරණ කාර්යයක් වෙන සැලසුම් කරණය. ළමයි ඔයා මේ ප්‍රශ්න ටික කියවගෙන යනකොටත් ඔයා පළවෙනි ප්‍රශ්න හතරෙන් වගේ ගොඩක් වෙලාවට නවතින පළවෙනි ප්‍රශ්න හතර. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න හතර හෝ පහ ව්‍යාපාර අධ්‍යයනයේ කොටස් ටික විතරයි ඔයා කියවගත යුත්තේ. අපි හිතමු ඔයා ඔන්න පස්වෙනි ප්‍රශ්න මේක අහන්නේ බැංකු ණය මුදල ලබා ගැනීමට අදාළ ද්විත සරණ. ඔයා එක කියවුවද අම්බෝ ඒක කියවන්න එපා. හදිසි හරි ඔයා කිව්වත් ඒක වාට වැඩක් නෑ. ඒක අමතක කරලා දාන්න දැනට. අපිට ව්‍යාපාර අධ්‍යයනයේ කොටස් ටික විතරයි දැන් මුලින්ම උවමනා වෙන්නේ. ඊට පස්සේ ඔයා මුලින්ම ප්‍රශ්න ටික කිව්වා. ඊට පස්සේ ඔයා පේපර් එක ඔයා ලියන කොලේ ඉලක්කම දාගන්න මේ දෙක කොටස කියලා දෙක කොටසේ පළවෙනි ප්‍රශ්නේ කියලා දැම්මා. දැන් ඔයා උත්තර ලියන්න තමයි සූදානම් වෙන්නේ. ඔයා තාමත් මේ හෙන ਵਿਚාරයක් වගේ තියෙන කොටස තාම කියුවේ නැහැ. දැන් ප්‍රශ්න ටික යාන්තමට හරි වාගේ ඔළුවේ මතකයක් තියෙයි. මතක නැතත් කමක් නැහැ ළමයි. දැන් ඔයා නිකන් උඩින් කියවගත්ත ව්‍යාපාර අධ්‍යයනයේ කොටසේ ප්‍රශ්න ටික. ඉතින් අපි බලමු කොහොමද මේකට උත්තර ලියන්නේ කියලා. නිකමට අපි මේක කියවගමු හොඳ සිහියෙන්. බලමු ළමයි පොළොන්නරුවේ ප්‍රදේශ රාජ 2023 එක දින රුපියල් ලක්ෂ 8ක් යොදවා සහල් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් හෙළ සහල් නමින් කුලියට ගත ගොඩනැගිල්ල ආරම්භ කරනු. හරි 12%ක වාර්ෂික පොලියට රුපියල් ලක්ෂ 5ක ණය මුදලක්ද ග්‍රාමීය බැංකුවෙන් ලබාගෙන රුපියල් ලක්ෂ 9ක් වටිනා වීමෝලක් සහ රුපියල් ලක්ෂයක් වටිනා උපකරණ මිලදී ගත්තලු අනිකුත් උපකරණ. හරි මේ ව්‍යාපාර පරිපාලන උපාධිය නිමවා පැමිණි රාජාගේ පුත් කෝසල මෙම ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු ඔන්න සිද්ධ කරනවා. හරිද? මෙන්න මෙයාට ළමයෙකුත් ඉන්නවනේ. මේක තමයිලු මේ ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු ටික සිද්ධ කරන්නේ. තම්බා වී අවුවේ වේලීම සහ වී කෙටීම සඳහා ඔන්න සුපුන්න බඳව ගත්තලු. සුපුන් කියලා ඔන්න සේවකයෙකුත් බඳව ගත්තලු. තම්බාගත් වී අවුවේ වේලීම සහ වී කෙටීම සඳහා ඔන්න සුපුනමත් බඳව ගත්තලු. ඊට පස්සේ මේ 2023 1/31 අවසන් මාසයේ තුල සිද්ධ වෙච්ච ගණන්දුන ටිකක් දීලා තියෙන්නේ. මෙන්න මාසයෙන් අවසන් වෙච්ච ගණන්දුන ටිකක්. ඒ කියන්නේ මාසයකට අදාළ ගණන්දුන ටිකක් තමයි දීලා තියෙන්නේ. අපිට මුදලට වී මිලදී ගැනීමට 1,50,000ක් ගිහිලා තිනවා. අපිට මුදලට සහල් විකිණීමට 4,31,500ක් ගිහිලා තිනවා. විදුලි බිල්පත් ගෙවීමට 15,000ක් ගිහිලා තිනවා. සේවක වැටුප් ගෙවීමට රුපියල් 60,000යි. බෙදා හැරීමේ කුරුයි රතේර ගෙවීමට රුපියල් 40,000යි. කළමනාකාරයාගේ ඔන්න වේතන ගෙවන්න රුපියල් 50,000යි. සහ 10 විකුණන්න ඔන්න තවත් රුපියල් 50,000ක් ගිහිල්ලා තියෙනවා. හරි. ඊට අමතරව ඔන්න පුතා දෙනවා ටිකක් වැදගත් කරුණු වගේක් අමතර තොරතුරු. ගොඩක් වෙලාවට මේ අමතර තොරතුරු නැත්නම් අතිරේක තොරතුරු කියලා දෙන්නේ ගැළපෙලි වලට. අනිවාර්යයෙන්ම ගැළපෙලි ටික කරන්න ඕනේ. නැත්නම් එහෙම ඔයාගේ ලකුණු සෑහෙන ප්‍රමාණයක් නැති වෙලා යනවා. මේ අමතර තොරතුරු කියලා දෙන ටික තමයි පුතා මෙතන තියෙන වැදගත්ම හරිය. අපි බලමු මොනවද මේ අමතර තොරතුරු වල තියෙන්නේ කියලා. වීමෝල වාර්ෂිකව 12 බැගින් සරල මාර්ග ක්‍රමයට ෂෙයා කරන්න ඕනේ. සරල මාර්ග ක්‍රමයට ෂෙයා කරන්න ඕනේ. හරිද? 2023 1/31 දිනට ඔන්න සහල් තොග ඉතිරි වෙලා නැහැලු. සහල් හෝ වී තොග ඉතිරි වෙලා නැහැලු. බැංකු ණය මුදල සඳහා 2023 1/31 දිනට පොලිය ගෙවලා නැහැලු. මාසික ගොඩනැගිලි කුලිය රුපියල් 10,000ක් 2023 1/31 දිනට ඔන්න ගෙවලා නැහැලු. මාසික ගොඩනැගිලි කුලිය රුපියල් 10,000 2023 1/31 දිනට ඔන්න ගෙවලා නැහැලු. මේක කියවුව ගමන් ඔයාලට තේරෙනවනේ මේ කතා කරන්නේ උපචිත වියදමක් ගැන කියලා. ගොඩනැගිලි කුලිය ගෙවලා නැහැ කියන්නේ ඒක උපචිත වියදමක් බවට පත් වෙනවා. ඔන්න තව චූටි තොරතුරක් දෙනවා. මේ පසුගිය කන්නේ පැවති දැඩි නියගය නිසා වී නිෂ්පාදනයේ අඩුවීමත් සමග සහල් නිෂ්පාදකින් අතර දැඩි තරඟකාරීත්වයක් ඔන්න පැවතුනාලු. ඔන්න සහල් නිෂ්පාදකයෝ දැඩි තරගයක් පැවතුනාලු ඒගොල්ලෝ අතරේ. හේතුව තමයි නියගය. රජයේ වී මිලදී ගැනීම සඳහා පාලන මිලක් දොන්න නියම කරාලු. මේ නිසා හෙළ සහල් ව්‍යාපාරයේ සහල් කිලෝග්‍රෑමයක විකුණුම් මිල රුපියලකින් ඔන්න අඩු කරන්න තීරණය කරාලු. ඔන්න හාල් මිල රුපියලකින් අඩු කරන්න ඔන්න තීරණය කරාලු. කවුද? හෙළ සහල් ව්‍යාපාරය.
පළවෙනි ප්‍රශ්නය දැන් ඔයා මේ වෙනකොටත් මේ සමස්ත ඡේදය කියවලා ඉවරයි. දැන් ඔයා ඔයාගේ උත්තර ලියන කොලේ අංක 1 කියලා දැම්මා කියලා දැම්මා. දැන් අපි මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරය දෙන්න තමයි සූදානම් වෙන්නේ. බලමු කොච්චර අමාරු ප්‍රශ්නයක්ද පළවෙනියට තියෙන්නේ කියලා. හෙළ සහල් ව්‍යාපාරය සපුරනු ලබන මිනිස් වුවමනාව මොකක්ද කියලා තමයි අහන්නේ. මිනිස් වුවමනාව. ඒයි ඔයාට මතකද අවශ්‍යතාව සහ වුවමනාව අතර වෙනස්කම්? ගොඩක් වෙලාවට ළමයි වුවමනාවනේ අහන්නේ කියලා මේකට ටක් ගාලා ආහාර කියලා ලියන්න පුළුවන්. අමතක කරන්න එපා පුතා. වුවමනාව තමයි අහන්නේ. ආහාර තමයි අවශ්‍යතාවයේ වුවමනාව බවට මේ ප්‍රශ්නෙන් අහන්නේ වුවමනාවය මොකක්ද කියලා. එහෙනම් මෙතන වුවමනාව බවට පත් වෙන්නේ පුතා සහල්. මේක V මෝලක් මේක V මෝලක්. එතකොට මෙයා කරන්නේ මේ සහල් අලෙවි කිරීමේ ව්‍යාපාරයක්. එතකොට ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න මේ ව්‍යාපාරයෙන් සපුරන මිනිස් වුවමනාව තමයි සහල් බවට පත් වෙන්නේ. එතකොට මේ පළවෙනි එකට උත්තරේ සහල් කියන වුවමනාවය තමයි මේ ව්‍යාපාරය මගින් සපුරන්නේ. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. හෙළ සහල් ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශ්ව දෙකක් නිදසුන් සහිතව දක්වන්නලු. හෙළ සහල් ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශ්ව දෙකක් නිදසුන් සහිතව දක්වන්නලු. මේ ප්‍රශ්නට උත්තරය ලියනකොට පුතා මේ ඇල්මැති පාර්ශ්ව දෙකක් දෙහන්නේ වගේ ඇල්මැති පාර්ශ්ව දෙකක් කියලා අහනකොට මුලින්ම ලියන්න ඕනේ කවුද ඇල්මැති පාර්ශ්වය. දැන් අපි මෙතන ගමු අයිතිකරු කියලා. අයිතිකරු කියලා ලිව්වා චූටි ඉරක් ගැහුවා ලියන්න ඕනේ රාජා. ව්‍යාපාරයේ අයිතිකරුගේ නම ලියන්න ඕනේ. ඊට පස්සේ නිකමට බලමු ඔන්න අයිතිකරු රාජ කියලා අපි ලිව්වා. මම තව ටිකක් උදාහරණ දෙන්නම් ඔයාලට. මෙතන මේ ග්‍රාමීය බැංකුවක් තියෙනවලු. ව්‍යාපාරයේ ග්‍රාමීය බැංකුව මොකක්ද? ඔන්න තවත් ඇල්මැති පාර්ශ්වයක් අපිට මෙතන දාන්න පුළුවන් මේ මූල්‍ය ආයතන කියලා දාන්න පුළුවන්. දෙවෙනි එක මූල්‍ය ආයතන කියලා දැම්මා. ගැහුවා ඉරක් දැම්මා ග්‍රාමීය බැංකුව කියලා. උපරිම ලකුණු ගන්න ළමයි අනිවාර්යයෙන්ම මෙහෙම දාන්න ළමයි. නැත්තම් නිකන් ග්‍රාමීය බැංකුව නිකන් රාජ කියලා දැම්මොත් සමහර විට යම් අවදානමක් තියෙනවා ලකුණු ලැබීමේ. ඒක නිසා කෙලින්ම දාන්න අයිතිකරු කියලා දැම්මා රාජ කියලා. මූල්‍ය ආයතන කියලා දැම්මා ග්‍රාමීය බැංකුව කියලා දැම්මා. අපිට තව මෙතන ගන්න පුළුවන් මේ සේවකයෙක් ඉන්නවනේ මේ සුපුන් කියලා ඔන්න සේවකයෙකුත් බඳව ගත්තලු. සුපුන් කියන සේවකයාවත් ඔන්න ගන්න පුළුවන්. සේවකයා කියලා ලිව්වා ඉරක් ගැවුවා ඔන්න අපිට මෙතන දාන්න පුළුවන් සුපුන් කියලා. හරිද? සේවකයාගේ නම සුපුන්. ඊට පස්සේ ඕනනම් ඔයාලා මෙතන තව තරඟකාරියොත් ඉන්නවලු. තව කීප දෙනෙක්ම ඉන්නවා. ඔයාලට පුළුවන් මේකේ පෙන්වන විදිහට උත්තර ටික සටහන් කරගන්න. හරි එතකොට ඔයාලට ලකුණු ලැබෙනවා. ඒකට උපරිම ලකුණු ලැබෙනවා. අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට බලමු. දෙවෙනි ප්‍රශ්නේ කොච්චර අමාරුයිද කියලා. හෙළ සහල් ව්‍යාපාරයේ නිෂ්පාදන සාධකයක් වන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වයේ සඳහා නිදසුන බැගින් ලියන්නලු. හෙළ සහල් ව්‍යාපාරයේ නිෂ්පාදන සාධකයක් වන භූමියට, ශ්‍රමයට, ප්‍රාග්ධනයට, ව්‍යවසායකත්වයට ඔන්න නිදසුන බැගින් ලියන්නලු. අමතක කරන්න එපා. ඔයා මේකෙදිත් අර වගේ මිරක් ගහලා තමයි උත්තරේ ලියන්න ඕනේ. භූමිය කියලා ගැහුවා ඉරක් ගැහුවා මොනවද භූමියට වැටෙන්නේ? ශ්‍රමය කියලා ගැහුවා ඉරක් ගැහුවා මොනවද ශ්‍රමයට වැටෙන්නේ? ප්‍රාග්ධනය කියලා ගැහුවා ඉරක් මොනවද ප්‍රාග්ධනයට වැටෙන්නේ? ව්‍යවසායකත්වය කියලා ගැහුවා මොනවද ව්‍යවසායකත්වයට වැටෙන්නේ කියලා තමයි ලියන්න ඕනේ. එහෙමයි උපරිම ලකුණු ගන්න දක්ෂ ළමයි වැඩ කරන්නේ. අපිට දැන් මේ ව්‍යාපාරයේ භූමියට ගන්න පුළුවන් සාධකයක් බලමු. භූමිය කියන්නේ ස්වභාව ධර්මයෙන් න්‍යායකාරයෙන්ම ගන්න පුළුවන් දේවල් වලට තමයි අපි භූමිය කියලා කියන්නේ. ස්වභාව ධර්මයෙන් න්‍යායකාරයෙන්ම ලැබෙන දේවල්. වන සම්පත, හිරු එළිය, එතකොට වශු සම්පත් ඔය වගේ සෙට් එක තමයි අපි භූමියට ගන්නෙ. එතකොට අපිට දැන් මේක මේ සහල් ව්‍යාපාරයක් නිසා ඉතින් අපිට මේකේ භූමිය කියන එකට අපිට හිරු එළිය වගේ දෙයක් ගන්න පුළුවන්. හිරු එළිය වගේ එකක් ගන්න පුළුවන්. ඒ හිරු එළිය කියන්නේ මෙතන තියෙන පුතා අවුවේ වේලීම. අපිට අවුව කියන එක හිරු එළිය විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ හිරු එළිය අවුව සහ සුළඟ අපිට ගන්න පුළුවන්. සුළඟිනුත් ඉතින් මේ වි සඳහා අවශ්‍ය දේවල් සිද්ධ වෙනවා. සුළඟ වගේ දේවල්, ඉරේලිය වගේ දේවල්, අවුව වගේ දේවල් ගන්න පුළුවන් භූමියට ස්වභාව ධර්මයෙන් තියෙන දෙයක්. ඊට පස්සේ අපිට මෙතන ශ්‍රමය කියන සාධකය, නිෂ්පාදන සාධකයේ ශ්‍රමය නිෂ්පාදන සාධකයේ ශ්‍රමයට අපිට මොනවද ගන්න පුළුවන් ඉන්නේ? ශ්‍රමය කියලා කියන්නේ ඉතින් අපිට මෙතන මේ සුපුන්ව බඳව ගත්තලුනේ සේවකයෙක් විදිහට සේවකයෙක් වැඩ කරනවා නම් ව්‍යාපාරේ යව තමයි ශ්‍රමයට වැටෙන්නේ. සේවකයන් අපිට ගන්න පුළුවන් මේ සේවකයා කියන සාධකයට සුපුන්ව ගන්න පුළුවන්. අපිට ප්‍රාග්ධනය කියන සාධකයට මෙතන ගන්න පුළුවන් පුතා. මෙතන තියෙනවා මේ v මෝලක් තිබ්බලු. ඊට පස්සේ අපිට ඔය v වගේ දෙයක් ගන්න පුළුවන් ප්‍රාග්ධනයට. මොකක්ද ප්‍රාග්ධනයේ නිර්වචනය? ඔයාලට මතකද? නිෂ්පාදන ක්‍රියාවලියේදී ආධාර කරගන්නා මිනිසා විසින් සකසපු දේවල් තමයි අපි ප්‍රාග්ධනයට ගන්න. එතකොට නිර්වචන බලලා තියාගන්න ළමයි අනිවාර්යයෙන්ම. මතක නැත්නම් ඔයාලට තාමත් වෙලාව තියෙනවා කටපාඩම් කරලා තියාගන්න. ප්‍රාග්ධනයට ඉතින් අපිට මේ v මෝල ඒ ටික ගැනීමේ හැකියාවක් තියෙනවා. v මෝල වගේ දෙයක් අපිට ගන්න හැකියාවක් තියෙනවා. සහ අපිට මොකද මේ ව්‍යවසායකත්වය කියන එකට ගන්න වෙන්නේ? භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වය හතරවෙනි එක ව්‍යවසායකත්වයනේ. ව්‍යවසායකත්වයට අපිට ගන්න පුළුවන් මේ ව්‍යාපාරයේ අයිතිකාරයා රාජ කියලා කෙනෙක් ඉන්නෝනේ. ඉතින් මේ රාජ කියන කෙනාගේ මේ දැනුම වගේ දෙයක් අපිට ගන්න පුළුවන්. රාජාගේ මේ ව්‍යවසායකත්වය හැකියාව නැත්නම් ව්‍යවසායකත්වය කියන්නේ ව්‍යාපාරයේ අයිතිකාරයාට අපිට ගන්න පුළුවන් මේ රාජ කියන කෙනාට. හරිද? ඒ ඔයාලට මතකද ව්‍යවසායකයෙක් ඉටු කරගන්න ඕන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අවදානම් දැරීම, අනික එක තමයි නව්‍යතා සම්පාදනය කිරීම. මේ දෙකත් පොඩ්ඩක් දැනගෙන ඉන්න. ව්‍යවසායකයෙක්ගේ ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා. එකක් තමයි අවදානම් දැරීම, අනික එක තමයි නව්‍යතා සම්පාදනය කිරීම.
හරි දක්ෂ ළමයිනේ අපි යමු ඊළඟ ප්‍රශ්නය පොඩ්ඩක් සාකච්ඡා කරගෙන ඉන්න. ඊළඟ ප්‍රශ්නයෙන් ඔයාලට කියන්න පුතා හෙළ සහල් ව්‍යාපාරයේ ශක්තියක් සහ තර්ජනයක් සඳහන් කරන්න කියලා. ශක්තියක් සහ තර්ජනයක් සඳහන් කරන්න කියන්නේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන ටික මතකද? ශත්‍රු අත විශ්ලේෂණය ඔයාලට මතකද? ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයේ තියෙනවා ශක්තියින් දුර්වලතා බාහිර පරිසරයේ තියෙනවා අවස්ථා සහ තර්ජන කියන සෙට් එක. එතකොට ඒ සම්බන්ධයෙන් ඔයා හොඳ දැනීමක් තියෙන්න ඕනේ. ඔයාට ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන ටික මතක නැත්නම් ඔයාගේ සිලබස් එකේ තියෙන අපේ මේ YouTube channel එක පොඩ්ඩක් පල්ලෙහාට ගියාම ඔයාට theories කියලා යම් කැටගරි එකක් හම්බෙයි. ඒ කැටගරි එකේ තියෙනවා ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන කියලා බොහොම රසවත් විදිහට පැහැදිලි කරපු විනාඩි ගානක වීඩියෝ එකක්. ඔයාට තාමත් වෙලාව තියෙනවා ඒක බලන්න. චුට්ටක් උඩින් හරි බලාගෙන යන්න. අතිශයින්ම සරල විදිහට පැහැදිලි කරලා තියෙනවා. ඒක බලාගෙන යන්න ළමයි අමතක නම් ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. එතකොට මේ සහල් ව්‍යාපාර ශක්තියක් සහ තර්ජනයක් සඳහන් කරන්න කියන්නේ අපි බලමු මේ සහල් ව්‍යාපාරයේ තියෙන ශක්තියන් සහ තර්ජන මොනවද කියලා. මේකත් අර වගේම තමයි ඔයා ශක්තියක් කියලා ගැහුවා ඉරක් ශක්තියින් ටික ලියන්න ඕනේ. තර්ජන කියලා ලිව්වා තර්ජනය වලට උදාහරණ දෙන්න ඕනේ. අපි බලමු මේ ව්‍යාපාරයේ තියෙන ශක්තියින් මොනවද කියලා. මේක සහල් ව්‍යාපාරයක්. සහල් ව්‍යාපාරයක සාමාන්‍යයෙන් මොන වගේ ශක්තියින්ද තියෙන්න පුළුවන්. ශක්තියින් කිව්ව ගමන් අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට අපිට ගන්න පුළුවන් අයිතිකාරයට හොඳ මූල්‍ය හැකියාවක් තියෙනවා. හොඳට සල්ලි වියදම් කිරීමේ හැකියාවක් තියෙනවා. හොඳ මූල්‍ය ශක්තියක් තියෙනවා කියන එක අපිට ගන්න පුළුවන් අයිතිකාරයට හොඳට වියදම් කරන්න පුළුවන්. එහෙනම් ඔය අයිතිකරුගේ තියෙන හැකියාවක් තමයි හොඳ මූල්‍ය ශක්තියක් තිබීම. මෙතන මේ රාජට හොඳ මූල්‍ය ශක්තියක් තියෙනවා. ඉතින් ඔයාට ඒක ලියන්න පුළුවන්. දෙවෙනි එක තමයි පුතා මේ රාජගේ පුතා කෝසල කියන කෙනා මේ කළමනාකරණය සිද්ධ කරනවලු. එතකොට අපිට කළමනාකරු විදියට ගන්න පුළුවන්. එතකොට අභ්‍යන්තර පරිසරයේ අයිතිකාරයෝ කළමනාකාරයෝ සේවකයෝ ඉන්නේ. කළමනාකාරය හොඳට ඉගෙනගෙන තියෙනවා. ව්‍යාපාර පරිපාලන උපාධියක් තියෙනවා මේ ව්‍යාපාරයේ කළමනාකාරයට. ඒක අපිට ගන්න පුළුවන් ශක්තියක් විදියට. හරි. එතකොට ඒ උත්තර දෙකට ඔයාලට ලකුණු ලැබෙනවා. අතන එක ශක්තියක් තමයි යහන්නේ මම දෙකක්ම කිව්වා. තර්ජනයක් සඳහන් කරන්න කියලා තියෙනවා. එතකොට ඔයා තර්ජනය කියලා දැම්මා. මොකක්ද තර්ජනය කියලා ලියන්න ඕනේ. ඒ ඔයාට පේනවද මෙතන මේ යට හරිය තියෙනවා. යට හරිය සිද්ධියේදී මේ පසුගිය කන්නේ පැවති දැඩි නියගයක් තිබ්බලු. ඒ කියන්නේ බාහිර පරිසරයේ මේ තමයි මේ නියග වගේ දේවල් තියෙනවා. ඔයාට මතකද? අභ්‍යන්තර පරිසරයේ ඉන්නේ කවුද? බාහිර පරිසරයේ ඉන්නේ කවුද කියලා මතක නැත්නම් පුතේ අනිවාර්යෙන්ම බලලා තියාගන්න එක්සෑම් එකේ අනිවාර්යෙන් අහන එක අහනවාමයි. මේ ව්‍යාපාරයේ තියෙන තර්ජන ටික තමයි දැඩි නියගයක් තියෙන ඕන්න අපිට තර්ජනයක් විදිහට ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ සහල් නිෂ්පාදකයෝ අතර දැඩි තරගයක් තියෙනවා. ඒකත් අපිට ගන්න පුළුවන් මේ තරඟකාරයෝ අතර තියෙන පවතින තරගය ඒකත් අපිට තර්ජනයක් විදිහට ගන්න පුළුවන්. සහ ඔයාලට මතකද මේ රජයේ පාලන මිලක් නියම කර සම්බා විකුණන්න පුළුවන් 230යි. රතු කැකුළු විකුණන්න පුළුවන් 300යි. ඔන්න වගේ පාලන මිලක් නියම කරනවා මේ මේකේ කියනවා මේ රජයේ පාලන මිලක් නියම කරනවායි කියලා. ඉතින් ඒක අපිට ගන්න පුළුවන් තර්ජනයක් විදිහට ව්‍යාපාරයක තියෙන. හරි. අපි යනවා ඒ ප්‍රශ්නේ උත්තර ටික ලියාගත්තා. අපි යනවා ඊළඟ ප්‍රශ්නට. ඊළඟ ප්‍රශ්නේ ඔයාලට කියන්නේ මෙම සිද්ධිය ඇතුළත් හෙළ සහල් ව්‍යාපාරයේ ආර්ථික පරිසර සාධකයක් සඳහන් දෙසුණා කියනලු. ඒ දක්ෂයෝ ඔයාට මතකද ආර්ථික පරිසරයේ අනිවාර්යෙන් අහන්න chance එකක් තියෙනවා එක්සෑම් එකේ. මතක නැත්තම් මේ පේනවා නේද මෙන්න මේ ටික අනිවාර්යෙන්ම බලලා තියාගන්න පුතා. මේ ටික අනිවාර්යෙන්ම බලලා තියාගන්න. ආර්ථික පරිසරයේ උද්දමනය කියන්නේ මොකක්ද? රැකියා අනියුක්තිය කියන්නේ මොකක්ද? ඊට පස්සේ ඉතුරුම් කියන්නේ මොකක්ද? ওই ටික අනිවාර්යෙන්ම බලලා තියාගන්න පුතා. පූර්ණ සේවා අනියුක්තිය කියන්නේ මොකක්ද? අනිවාර්යෙන්ම බලලා තියාගන්න නිර්වචන ටික. මේ ආර්ථික පරිසර සාධකයක් සඳහන් නිදසුනක් නේ අහන්නේ. ඉතින් මේ හෙළ සහල් ව්‍යාපාරයේ ආර්ථික පරිසර සාධකයක් සඳහන් නිදසුනක් අපි බලමු පුතා මොකක්ද දෙන්නේ කියලා. අපිට ගන්න පුළුවන් මෙතන මේ ණය පොලියක් කියලා එකක් තියෙනවා 112ක වාර්ෂික පොලියකට තමයි ණය අරගත්තේ ග්‍රාමීය බැංකුවෙන්. එතකොට අපිට ණය පොලිය කියන එක ගන්න පුළුවන් පුතා උත්තරේ විදිහට ණය පොලිය. අනිවාර්යයෙන්ම බලලා තියාගන්න පුතා ආර්ථික පරිසර සාධක ටික. හරි. අපි යන්නේ ඊළඟ ප්‍රශ්නට. ඔයා මේ වෙනකන් කිසිදු අමාරු ප්‍රශ්නයක් අපිට හම්බුන්නේ නැහැ. ඔයාට මතක නැති ගැටලු විතරයි තියෙන්නේ. ව්‍යාපාර දින කොටස් අමාරු නෑ ළමයි. ඔයාට මතක නෑ පාඩම් කරලා නෑ. ඒ ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. හරි. අපි යන්නේ පුතා ඊළඟ හතරවෙනි ප්‍රශ්නය කතා කරන්නේ හෙළ සහල් ව්‍යාපාරයේ පහත එක් එක් දෑ සඳහා නිදසුන බැගින් දියලු. අලෙවිකරණ මිශ්‍රය නිෂ්පාදිතය. ඒ වාට මතකද අලෙවිකරණ මිශ්‍රය නිෂ්පාදිතයේ මිල ස්ථානයේ ප්‍රවර්ධනය. මේකේ තියෙන උපවිචල්‍යයන් ටික මතකද? අනිවාර්යෙන් බලලා තියාගන්න පුතා. අනිවාර්යෙන් අහන්න chance එකක් තියෙනවා ඔයාගේ exam එකේදී. අනිවාර්යෙන්ම බලලා තියාගන්න ඒ ටික. අලෙවිකරණ මිශ්‍රයේ නිෂ්පාදිතයට අපිට මෙතන ගන්න පුළුවන්. දැන් මේක සහල් විකුණන ව්‍යාපාරයක්. ඉතින් මේකේ නිෂ්පාදිතයේ බවට සහල් තමයි පත් වෙන්නේ. එතකොට අපිට මේක සහල් ගන්න පුළුවන් මේකේ නිෂ්පාදිතයේ විදිහට. කළමනාකරණ කාර්යයක් වෙන සැලසුම්කරණයට අපි බලමු මොකක්ද මෙතන ගන්න පුළුවන් උදාහරණේ. ඔයාලට මතකද කළමනාකරණය කියන අමාරු පාඩමක් තියෙනවා. මතක නැද්ද? කළමනාකරණයේ තියෙනවනේ අවස්ථා හතරක් සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. ඔන්න ඒකේ සැලසුම්කරණය කියන කොටසට මොනවද? මොකක් හරි ප්ලෑන් කරනවා නම් මොකක් හරි අපි හිතමුකෝ දන්සලක් තියෙනවා. මේ දන්සල දෙන්න දවසක් ප්ලෑන් කරනවා. දන්සලේ අපි මොනවද අයිස්ක්‍රීම්ද දෙන්නේ, කොත්තු රොටිද දෙන්නේ, මොනවද දෙන්නේ කියන එක සැලසුම් කරනවා. මොනවා හරි අපි හිතමු වාහනයක් මිලදී ගැනීමට සැලසුම් කරනවා. අපි දැන් ඔයගොල්ලෝ මීට අවුරුදු දෙකකට විතර කලින් එක්සෑම් එක O level එක්සෑම් එකට ඒ 9ක් ගන්න සැලසුමක් හැදුවා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ සරල ප්ලෑන් එකක් මොකක් හරි හදනවා. මම හැම විෂයකටම ඒ සමාර්ථයක් ගන්න ඕන සැලසුම්. අපි බලමු මේකේ මොනවද සැලසුම් කියලා. සැලසුම් කරන්නේට වෙන්නේ ව්‍යාපාරයක කළමනාකරණ කාර්යයක් වෙන සැලසුම් කරන්නේට උදාහරණයක් අපිට මෙතන ගන්න පුළුවන් පුතා.
මේ හෙළ සහල් ව්‍යාපාරයේ සහල් කිලෝග්‍රෑමයක විකුණු මිල රුපියලකින් අඩු කරන්න ඕන තීරණය කරාලු. අඩු කරාද නැහැ. අඩු කරේ නැහැ තීරණය කරාලු. ඔයා වගේ තමයි පාඩම් කරන්න තීරණය කරනවා නමුත් පාඩම් කරන්නේ නැහැ. මේකත් එහෙමයි. මේ ව්‍යාපාරයේ රුපියලකින් ඔන්න හාල් කිලෝ එක මිල අඩු කරන්න තීරණය තමයි කරලා තියෙන්නේ. තීරණය තමයි කරලා තියෙන්නේ. අඩු කරලා නැහැ. තීරණය කරලා තියෙනවා. ඔයා පාඩම් කරනවා සහ පාඩම් කළා කියන එක දෙකක් නේ. පාඩම් කරන්න තීරණය කරනවා සහ පාඩම් කළා කියන එක දෙකක්. අන්න ඒ වගේ තමයි. ඔයා මෙතන මේ ව්‍යාපාරය සිද්ධ කරලා තියෙන බද අඩු කරන්න තීරණය කළා. අඩු කරාද රුපියලකින් නෑ. අඩු කරන්න තීරණය කළා තියෙන්නේ. සුටක් එකත් ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ. හරි අපි ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දුන්නා. දැන් ඉතින් අපි යමු පොඩ්ඩක් මේ ගිණුම් කරණයේ චුට්ටක් මොනවද ප්‍රශ්න අහන්නේ කියලා බලන්න. මේ බැංකු ණය මුදල ලබා ගැනීමට අදාළ දිත්ත සටහන වටිනාකම් සහිතව ලියන්නනේ. අපෝ මෙච්චර සරල දිත්ත සටහනක් අහයිද සර්? ඔව් මේ 2022 පේපර් එක අපි සාකච්ඡා කරගෙන යන්නේ 2022 23 පේපර් එකේ බැංකු ණය මුදල ලබා ගැනීමට අදාළ දිත්ත සටහන නේ බැංකු ණය මුදල ලබා ගැනීමට අදාළ දිත්ත සටහන. නිකමට බලමු බැංකු ණය මුදල ලබා ගැනීමට අදාළ දිත්ත සටහන 112ක වාර්ෂික පොලියට ලක්ෂ 5ක ණයක් නේ ගත්තේ ග්‍රාමීය බැංකුවෙන්. ඉතින් අනේ සල්ලි රුපියල් ලක්ෂ 5ක් ව්‍යාපාරයට එකතු වෙනවා. ව්‍යාපාරේ ලාච්චුවට එකතු වෙනවා. කියන්නේ මුදල් ගිණුම හර වෙන්න ඕනේ ලක්ෂ 5ක්. බැංකු ණය කියන්නේ වගකීමක් නේ. වගකීම් වැඩිවීම බැරනේ. වාට මතකද වගකීම් වැඩිවීමේ තියෙන්නේ. එහෙනම් මුදල් ගිණුම හර ලක්ෂ 5යි. ඒ ලාච්චුවට සල්ලි ටිකක් වැටෙනවනේ. බැංකු ණය අරගෙන ඒ රුපියල් ලක්ෂ 5 ව්‍යාපාරේ ලාච්චුවට දාන්නේ. එතකොට මුදල් ගිණුම හර වෙන්න ඕනේ ලක්ෂ 5ක්. බැංකු ණය ගිණුම බැර වෙන්න ඕනේ ලක්ෂ 5ක්. ඇයි බැංකු ණය ගිණුම බැර වෙන්නේ? බැංකු ණය කියන්නේ පුතා වගකීම්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම බැරවීමක් තමයි සිද්ධ වෙන්නේ. මුදල් ගිණුම හර ලක්ෂ 5යි බැංකු ණය ගිණුම බැර ලක්ෂ 5යි. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට කියනවා 6 වෙනි ප්‍රශ්නෙන් හෙළ සහල් ව්‍යාපාරයේ භාවිත කරන මූලාශ්‍ර ලේඛන දෙකක් ලියන්නලු. ඒ මූලාශ්‍ර ලේඛන ටිකයි මූලික සටහන් පොත් ටිකයි මතකද? 10 ශ්‍රේණිය 7 වෙනි පාඩම මතක නැද්ද ඔයාට? අනිවාර්යෙන් බලලා තියාගන්න. ඔයාට ලකුණු 4 5ක්ම ගන්න පුළුවන් ඔයාගේ O level paper එකට. මේ දැන් වැටෙන්නේ ඔයාට මතක නැත්නම් මෙන්න මේ වැටෙන එක හරි කටපාඩම් කරලා තියාගන්න. ඔයාට අඩුම තරමේ ලකුණක් දෙකක් හරි ඔයාගේ O level paper එකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ ව්‍යාපාරයේ භාවිත කරන මූලාශ්‍ර ලේඛන ටිකක් නේ අහන්නේ. මූලාශ්‍ර ලේඛනයි මූලික සටහන් පොතුයි කියන්නේ දෙකක්. ගනුදෙනුවක් සිද්ධ වෙච්ච ගමන් මුලින්ම සටහන් කරන පොතරනේ අපි මූලික සටහන් පොත කියන්නේ. ගනුදෙනුවක් සිද්ධ වෙච්ච ගමන් මුලින්ම සටහන් කරන ලේඛනයට තමයි අපි මූලාශ්‍ර ලේඛනය කියලා කියන්නේ. එතකොට ගනුදෙනුවක් සිද්ධ වෙච්ච ගමන් මුලින්ම සටහන් කරන ලේඛනයක් නේ අහන්නේ. ලේඛන දෙකක් තමයි මෙතන අහන්නේ. ඉතින් අපිට මෙතන තියෙනවනේ පුතා මේ අත්පිට මුදලට වී මිල දී ගැනීම. ඔන්න අත්පිට මුදලට වී මිල දී ගන්නවා කියන්නේ ඉතින් අපිට මුදල් සම්බන්ධ වෙනවා. මුදල් ව්‍යාපාරයෙන් එළියට යනවා. එහෙනම් අපිට ගෙවීම් වවුචරය වගේ දෙයක් ගන්න පුළුවන්. අත්පිට මුදලට සහල් වික්කහම ව්‍යාපාරයට සල්ලි ලැබෙනවා. එතකොට අපිට ලදුපත වගේ එකක් ගන්න පුළුවන්. ලදුපත ගෙවීම් වවුචරය සහ ඊට පස්සේ අපිට මෙතන තියෙනවා මේ විදුලි බිල්පත් ගෙවීමත් ගෙවීම් වවුචරෙන් අපිට යන්න පුළුවන්. සේවක වැටුප් ගෙවීමත් ගෙවීම් වවුචරෙන් ඇත හැකි. ඔන්න ඔය ටික තියෙනවා පුතා. අපිට ලදුපත සහ ගෙවීම් වවුචරය භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. නියමයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට උත්තරය දෙන්න. හෙළ සහල් ව්‍යාපාරයේ නිෂ්පාදන පිරිවැය තුළ ඇතුළත් ඍජු පිරිවැයක් සහ වක්‍ර පිරිවැයක් වටිනාකම් සහිතව වෙන වෙනම ලියන්නලු. හොඳ ප්‍රශ්නයක්. ටිකක් ඔන්න බරපන්තියෙන් 7 වෙනි ප්‍රශ්නේ ටිකක් බරපන්තියෙන් අහලා දෙනවා. හෙළ සහල් ව්‍යාපාරයේ නිෂ්පාදන පිරිවැය තුළ ඇතුළත් ඍජු පිරිවැයක් සහ වක්‍ර පිරිවැයක්. ඒ ඔයාට මතකද 11 ශ්‍රේණිය හම්බෙනවා පාඩමක් නිෂ්පාදන පිරිවැය ලේඛනය කියලා. ඒකේ නිෂ්පාදන පිරිවැය ප්‍රධාන කොටස් දෙකකට කැඩෙනවනේ. එකක් තමයි ඍජු පිරිවැය අනික එක වක්‍ර පිරිවැය. ඍජු පිරිවැයට අපි ආදරයට කියන්නේ ප්‍රාථමික පිරිවැය කියලා. වක්‍ර පිරිවැයට අපි ආදරයට කියනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා. ඍජු පිරිවැය කොටස් තුනකට කැඩෙනවා. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රම සහ ඍජු වෙනත් කියලා. වක්‍ර පිරිවැය තවත් කොටස් තුනකට කැඩෙනවා. වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රම සහ වක්‍ර වෙනත් කියලා. මතක නැත්තම් පුතේ බලලා තියාගන්න. අච්චුපතේ අතිශයින්ම හොඳ මට්ටමේ පැහැදිලි කිරීමක් තියෙනවා. නිකන් හරි පාඩම උඩින් කියවලා තියාගන්න. අපිට මේකේ ඍජු පිරිවැය කියන එක ඔයා ලියන්න ඕනේ. ඔයා උපරිම ලකුණු ගන්න ළමයෙක්. ඒක නිසා ඍජු පිරිවැය කියලා ගැහුවා ඉරක් ලියන්න. නැත්නම් ඍජු පිරිවැය කියලා දැම්මා යටින් ලියත හැකි ඔයාට ඍජු පිරිවැයට වැටෙන්නේ මොනවද කියලා. අපිට මේ සිද්ධියේදී අපිට ගන්න පුළුවන් ඍජු පිරිවැයට වැටෙනවා. ඉතින් මේ වී මිලදී ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. වී මිලදී ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. මෙතන අපිට මුදලට වී මිලදී ගැනීමක් තියෙනවා රුපියල් 1,50,000ක. එතකොට අපිට මේක ඍජු පිරිවැයට ගන්න පුළුවන්. ඍජු පිරිවැයට. ඊට අමතරව අපිට මෙතන තව එකක් ගන්න පුළුවන්. මේ සේවකයාට වැටුප් ගෙවලා තියෙනවා. අර මතකද මේ තම්බාගත් අවුවේ වේලීම සඳහා සුපුනෑම බදව ගන්න ඕනේ. ඉතින් වී කියන එක ඒ සේවකයාගේ අතිශයම ඍජු මැදිහත්වීමක් ඕනේ මේ වී ටික සහල් බවට පත් කිරීමේ ක්‍රියාවලියට. එතකොට අපි මේක ඍජු වැටුප් වලට ගන්න පුළුවන්. සේවක වැටුප් ගෙවීම රුපියල් 60,000ත් අපිට ඍජු පිරිවැයට ගන්න පුළුවන්.
අපි බලමු වක්‍ර පිරිවැයට මොනවද වැටෙන්නේ කියලා. ඔයා ලිව්ව වක්‍ර පිරිවැය කියලා. ඊට පස්සේ අපි යටින් යටට ලියාගෙන යමු මොනවද වක්‍ර පිරිවැයට වැටෙන්නේ කියලා. ඉතින් මේ විදුලි බිල්පත් ගෙවීම අපිට ගන්න පුළුවන් වක්‍ර පිරිවැයට රුපියල් 15000. කළමනාකාරයට ඔන්න වේතනයක් ගෙවලා තියෙනවා රුපියල් 50000. ඔය ටික අපිට ගන්න පුළුවන් වක්‍ර පිරිවැය වලට අපිට එන්නේ ඒ ටික ගන්න පුළුවන් වක්‍ර පිරිවැය. මතක නැත්තම් බලලා තියාගන්න පුතා. ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය. ඔයාට MCQ පේපර් එකේදීත් අනිවාර්යයෙන්ම අහනවා. ප්‍රශ්න දෙකක් විතර අහනවා. මුළු නිෂ්පාදන පිරිවැය කීයද, ඒකක විකුණු මිල කීයද, ඒකක ලාභාන්තිකය කීයද කියලා ඔයාට අනිවාර්යයෙන්ම එක කොටසෙදිත් අහනවා. බලලා නැත්නම් බලලා තියාගන්න දක්ෂ ළමයිනේ. ඊට පස්සේ තමයි ඔයාට හැම පේපර් එකෙම හැම අවුරුද්දෙම අහන ඔන්න ඉතිරි ප්‍රශ්න ටික අහලා තිනවා. 2023 අපි ඉන්නේ 8 වෙනි ප්‍රශ්න දක්ෂ ළමයිනේ. 2023 1.31 දිනට ව්‍යාපාරේ හෙළ සහල් ව්‍යාපාරයේ අත ඉතිරි මුදල ගණනය කරන්නලු. ඒ කියන්නේ මෙතන අහන්නේ මුදල් ගිණුමක් හදලා ඒකේ ඊගේ ශේෂය සොයන්න කියලා තමයි ඔයාට කියන්නේ මාස අවසානයේදී. අනිවාර්යයෙන්ම පුතා මුදල් ගිණුමක් මේ වෙනුවෙන් පිළියෙල කරන්න ඕනේ. ඔයාට මතක ඇති මුදල් ගිණුමක් ගහන්නේ කොහොමද කියලා. මේ ඉහත තිබ්බ ගනුදෙනු සියල්ලම ඔයා මුදල් ගිණුමේ වාර්තා කරන්න ඕනේ. මුදල් ගිණුමකට එනවනම් සියලුම මුදල් ලැබීම අපි හර පැත්තට දානවා. සියලුම මුදල් ගෙවීම අපි බැර පැත්තට දානවා. හැබැයි අදාළයි නම් විතරක් මෙන්න මේ ගනුදෙනුවට අදාළ මුදල් ගිණුමක් ඔයා පිළියෙල කිරීමක් සිද්ධ කරන්න ඕනේ. මම ඔයාට දැන් උත්තරේ දානවා කොහොමද උත්තරේ එන්න ඕනේ කියලා. ඔයා ඒ උත්තරේ දාන්න කලින් පුතා ඔයා කොලයක් පෑනක් අරගෙන මේ වීඩියෝ එක චුට්ටක් නවත්තන්න. මේ වීඩියෝ එක චුට්ටක් නවත්තලා ඔයා තනියම හදන්න ඕනේ පුතා. උත්තරේ විතරක් බලලා හරියන්නේ නැහැ. ඔයා මේ වීඩියෝ එක දැන් චුට්ටක් නවත්තන්න. දැන් ඔයා උත්තරේ පොඩ්ඩක් හදන්න තනියම. හරි මේක හදලා ඕනේ නොතේරෙන දෙයක් තියෙනවා නම් ඕන වෙලාවක පුතා මට මැසේජ් එකක් දාන්න කියලා මම ක්ලාස් එකේ ළමයින්ට කියලා තියෙන්නේ. මේක බලන YouTube එකේ බලන තව ළමයි කවුරු හරි ඉන්නවනම් ඔයාලට ගැටලුවක් තියෙනවා නම් පුතා ඕන වෙලාවක මට මැසේජ් එකක් දාන්න. මෙන්න නම්බරේ තියෙනවා. මේක හදන්නේ කොහොමද මේ කොටස චුට්ටක් තේරෙන්නේ නැහැ පොඩ්ඩක් කියලා දෙන්න කිව්වොත් මම ඒක පැහැදිලි කරලා දෙනවා. හරි. ඉතින් දක්ෂ ළමයිනේ ඔන්න ඔයාලට මුදල් ගිණීමේ උත්තරේ දානවා. මේ විදිහට තමයි මුදල් ගිණීම එන්න ඕනේ. මේක කොහොමද සර් එන්නේ? ඇයි මේක එන්නේ? අරක එන්නේ නැද්ද සර්? ඒක මෙහෙම නෙමෙයිද හදන්නේ? ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා. WhatsApp message එකක් දාන්න පුළුවන්. සර් මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා. හරි. අපේ අවුරුද්දෙත් අහනවද සර් අනිවාර්යෙන් මුදල් ගිණීම අනිවාර්යෙන් අහනවා. ඔයාට පුළුවන් කමක් තියෙනවා නම් පුතා මේ අවුරුදු කීපයකම පේපර්ස් සියලුම ගණන් ටික හදන්න යන්න ඕනේ නැහැ. දැන් ඔයාට වෙලාව නැහැ කියලා හිතනවා නම් ඔයා අන්තිම මොහොතේ නම් මේක බලන්නේ. ඔයාට පුළුවන් මේ මුදල් ගිණුම් ටිකවත් ගහගෙන යන ලකුණු කීපයක් රැස් කරගන්න පුළුවන්. මුදල් ගිණුමවත් අඩුම තරමේ මේ ලකුණු 20 ප්‍රශ්න මුදල් ගිණුම විතරවත් හදාගෙන යන්න කටුවට ටී ගිණුමක් ගහලා. ලොකුවට මහන්සි වෙන්න ඕනේ නැහැ. නිකන් සරල ටී ගිණුමක් ගහලා තමයි ඔයාට ඊගේ ශේෂය ගන්න තියෙන්නේ. හරි ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ පුතා ඔයාට හෙළ සහල් ව්‍යාපාරයේ 2023 1.31 දිනේන අවසන් මාසය සඳහා ශුද්ධ ලාභය හෝ ලාභය ගණනය කරන්න කියලා අනිවාර්යයෙන්ම පුතා මේ වෙනුවෙන් ඔයා ලාභ හෝ ලාභ ප්‍රකාශයක් පොඩියට පිළියෙල කරන්න ඕනේ. බොහොම පොඩි ප්‍රමාණයයි ලකුණු ලැබෙන්නේ මේකට. ලොකුවට මහන්සි වෙන්න දෙයක් නැහැ. දෙක කොටසේ වගේ නිකන් කටුවට මේක හදලා දාන්න පුතා. කටුවට කියන්නේ නිකන් ඉරි බොහොම අඩු ප්‍රමාණයක් ගහලා දාලා ඉතාමත් වේගෙන් හදලා දාන්න. මොකද මේකට ලොකු කාලයක් අපිට වෙන් කරන්න බෑ. ලකුණු උපරිම ලකුණයි දෙකයි හම්බෙන්නේ මේ වෙනුවෙන්. ඒක නිසා ඔයා ලාභ වලාභ ප්‍රකාශයක් බොහොම පොඩියට ගහන්න මේ සියලුම විස්තර ටික දාලා. මම ඔයාලට නිර්දේශ කරනවා ළමයි ඔයා අර මුදල් ගිණුමේ හැදුවානේ අවුරුදු කීපයකම පේපර්ස් ටික අරගෙන මුදල් ගිණුම විතරක් ඒ ගිණුමත් එක්කම අනිවාර්යයෙන්ම පුතා හදන්න මෙන්න මේ ලාභය සොයන එකක් හැම අවුරුද්දෙම අහනවා මේ ව්‍යාපාරයේ ලාභය කොච්චරක්ද ලාභය කොච්චරක්ද කියලා. මුදල් ගිණුමේ හැදුවා ආම්බෝ ඉවරයි කියලා නවත්තන්න එපා. අනිවාර්යයෙන්ම ලාභ හෝ ලාභය ප්‍රකාශයක් පොඩියට හදන්න පුතා මේ සියලු විස්තර ටික දාලා. ඔයාගේ අවුරුද්දෙන් අවුරුද්ද පේපරේ අහන තියෙන විස්තරේ වෙනස්. හැබැයි අනිවාර්යයෙන්ම ලාභය හෝ අලාභය හොයන්න එනවාමයි 9 වෙනි ප්‍රශ්නෙන් 10 වෙනි ප්‍රශ්නෙන් හෝ 8 වෙනි ප්‍රශ්නෙන්. ඒක නිසා අපි දන්නවා සටනට එන්නේ කවුද කියලා. අපි දන්නවා යා මේ සටන ක්‍රම තමයි පාවිච්චි කරන්න කියලා. ඉතින් ඔයා දක්ෂයෙක් වෙන්න ඕනේ ඒ සටන් වලට මුණ දෙන්න. ඔයා මීට මාස කිහිපයකට කලින් අතිශයින්ම දක්ෂ විදියට පුහුණු වුණා. දක්ෂ විදියට පුහුණු වුණා. ඉස්සර 4 ඔයා දිහා බැලුවේවත් නැහැ. නමුත් මේ වෙනකොට ඔයාට ටිකක් ශිල්පය අමතක වෙලා තියෙන්නේ. එහෙමයි කියලා ඔයා මේක අතහැරලා දාන්න එපා. ඔයා තව චුට්ටක් හොඳට පුහුණු වුණොත් එහෙම අට ලේසියෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. ඒක නිසා ඔයාට ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන පුතා මේ ගණන් හදන විදිහ මීට මාස කිහිපයකට කලින් මේවට ලෑස්ති වෙලා තියෙන්නේ. නමුත් චුට්ටක් අමතක වෙලා තියෙන්නේ. ඉතින් චුට්ටක් අමතක වෙච්ච ටික අපි ආයෙත් චුට්ටක් මතක් කරගන්න ඕනේ. ඒක නිසා පොඩ්ඩක් දෙතුන් සැරයක් මේ ගණන් දෙක තුනක් හැදුවාට පස්සේ ඔයාට මූල තත්ත්ව ප්‍රකාශයක් හදන එක අතිශයින්ම පහසු දෙයක් බවට පත් වෙනවා. ඒක නිසා අමාරුයි කියලා අපෝ ලකුණයිනේ දෙකයිනේ කියලා අතාරින්න එපා. මේක තමයි ඔයාගේ B සාමාර්ථය C එකක් වෙන්නේ. එහෙම නැත්නම් A සාමාර්ථය B එකක් බවට පත් වෙන ප්‍රශ්නය බවට පත් වෙන්නේ. මෙන්න මේ ලකුණු 20 ප්‍රශ්නය. අපි මේකෙන් එක ලකුණක්වත් අතාරින්නේ නැහැ. මේකෙන් උපරිම 20න් 20 ගන්න ඕනේ. එහෙමත්ම බැරි වුණොත් 19ක් ගන්න ඕනේ. එනස මම මේක අතාරින්න. එහෙම බෑ ළමයි. 20න් 20ම ගන්න ඕනේ. හරි. ඉතින් දක්ෂයෝ මේ ඔයා මේ වීඩියෝ එක දැන් views කරන්න. දැන් පොඩ්ඩක් නවත්තන්න මේ වීඩියෝ එක. හදන්න මේකේ ලාභය හෝ අලාභය පොඩ්ඩක් හොයලා කියන්න.
මට නොතේරෙන ඕන දෙයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න කොහොමද සර් මේ හදන්නේ කියලා මම ඔන්න දැන් උත්තරේ දානවා. චුට්ටක් අනිවාර්යයෙන්ම මේක නවත්තලා මේ ගානුව යන තනියම හදන්න විනාඩි කිහිපයක් අරගෙන පුතා. ඔයාගේ අවුරුදු 4ක 5ක පේපර්ස් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ ගණන් වල ලාභය හොයන ප්‍රකාශ ටික විතරක් හදාගෙන යන්න මුදල් ගිණුමත් එක්කම ටක් ගාලා. හරි. බලන්න ඔයාගේ වර්ෂයේ ශුද්ධ ලාභය 1,42,500ක් ඇවිල්ලා තියෙනවද කියලා බලන්න ඔයාලට කොහෙද වැරදිලා තියෙන්නේ ඇයි ඔයා ෂෙයා අඩු කළා නැද්ද එහෙම නැත්නම් ඔයා හරියට බැංකු ණය පොලිය හොයලා නැද්ද චුට්ටක් බලන්න මොකක්ද ඔයාලට අඩුපාඩුවක් කියලා තියෙන්නේ කියලා ඔයා මේ අඩුපාඩු විච්ච ටික ඊළඟ අවුරුද්දේ කියන්නේ මේ පේපර් එකේ අඩුපාඩු විච්ච ටික ඔයාගේ අවුරුද්දේ පේපරෙත් ওই විදිහටම අහනවා එතකොට ඔයා මෙතනදී අඩුපාඩු ටික හොයාගත්තොත් ඔයාට තේරෙනවා මගේ පේපරෙත් මේකම නෙන්නේ මේ ටිකම නෙන්නේ එහෙමනම් පුතා අනිවාර්යයෙන්ම ලෑස්තිලා යන්න සතුරාගේ සියලුම උපක්‍රම ටික ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඔයාට කොහොමද සටන් කරන්න බැරි වෙන්නේ? කොහොමද ඔයාට මේ ගාන හරියට හදාගන්න බැරි වෙන්නේ? කොහොමද වර්ධිනේ මොන වගේ තැනද මිස් වෙන්නේ කියන එක සම්බන්ධයෙන් ඔයාට අවබෝධයක් තිබ්බොත් එහෙම ඒ සියම්ම ලකුණු ටික ගන්න පුළුවන්. ලකුණු 2 3ක් ගන්න පුළුවන්. පේනවා අවසාන ප්‍රශ්නයට 2023 1.31 දිනට හෙළ සහල් ව්‍යාපාරයේ ජංගම වගකීම් දෙකක් වටිනාකම් සහිතව සඳහන් කරන්නලු ඔන්න ජංගම වගකීම් දෙකක් වටිනාකම් සහිතව සඳහන් කරන්නලු මේ ව්‍යාපාරයේ තියෙන ජංගම වගකීම් දෙකක් බලමු මේ ව්‍යාපාරයේ තියෙන ජංගම වගකීම් දෙකක් මේ වීඩියෝ එක චුට්ටක් නවත්තලා බලන්නකෝ මේ ව්‍යාපාරයේ තියෙන ජංගම වගකීම් දෙකක් මොනවද කියලා චුට්ටක් වීඩියෝ එක නවත්තලා බලන්න කොහෙද ජංගම වගකීම් තියෙන්නේ කොහෙද තියෙන්නේ කියලා චුට්ටක් බලන්න ළමයි කම්මැලි වෙන්න එපා හරි අපි බලමු මෙතන තියෙන ජංගම වගකීම් දෙකක් මෙතන තියෙනවා පුතා අතිරේක අමතර තොරතුරු වල අනිවාර්යයෙන්ම දෙතුන් සැරයක් කියව ගන්න අමතර තොරතුරු ටික පොලිය ගෙවලා නැලු බැංකු ණය මුදල සඳහා 2023 1.31 දිනට ඔන්න පොලිය ගෙවලා නැහැ. ඒ කියන්නේ මාසික බැංකු ණය පොලියක් ගෙවලා නැහැ කියන එක තමයි කියන්නේ. බලමු මෙතන රුපියල් ලක්ෂ 5ක් අරගෙන තියෙනවා ණය මුදලක් 112ක වාර්ෂික පොලියකට ලක්ෂ 5ට 112ක වාර්ෂික ණය මුදලක් කියන්නේ පුතා. එතකොට බලන්න වාර්ෂික පොලිය කීයක් වෙනවද කියලා. එතකොට ලක්ෂ 5 112න් වැඩි කරාම වාර්ෂික පොලිය රුපියල් 60යි අමතක කරන්න එපා මේ ඉන්නේ වාර්ෂික පොලිය ඔයාගෙන් අහන්නේ මාසික මේ 2023 1.31 ඒ කියන්නේ මාසික පොලියක් තමයි යහන්නේ. එතකොට වාර්ෂික පොලිය රුපියල් 60000යි නම් ඒ 60000 මාස 12ක් තියෙනවා අවුරුද්දකට. ඒ 12න් බෙදුවට පස්සේ 60000 බෙදීම 12. එතකොට ඔයාට ලැබෙනවා උත්තරය රුපියල් 5000ක් විදිහට ඔන්න ඔයාලට ලැබෙනවා මාසික පොලිය. එතකොට උපචිත බැංකු ණය පොලිය කියලා ඔයාලට දාන්න පුළුවන් රුපියල් 5000ක්. අපිට තව එකක් තියෙනවලු ඔන්න තව මාසික ගොඩනැගිලි කුලිය රුපියල් 10000ක් ඔන්න ගෙවලා නැහැලු. හරිම ලේසි මාසික ගොඩනැගිලි කුලිය රුපියල් 10000ක් ගෙවලා නැහැ කියන්නේ පුතා. ඒකත් ඉතින් ජංගම වගකීමක් උපචිත ගොඩනැගිලි කුලිය බවට පත් වෙනවා. ඒකත් ජංගම වගකීමක් ඔන්න නොගෙවු ගොඩනැගිලි කුලිය කියන්නේ උපචිත ගොඩනැගිලි කුලිය. අවසාන ප්‍රශ්නෙට තමයි අපි මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්නේ. 2023 1.31 දිනට හෙළ සහල් ව්‍යාපාරයේ මුළුවත්කම් මහා හිමිකම ගණනය කරන්න. පාඩ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මතක නැද්ද? චුට්ටක් ආයෙමත් ඔයගේ අච්චුපතේ තියෙනවා මේ ආකෘති දෙකක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සහ ලාභ ප්‍රකාශය අනිවාර්යයෙන්ම මේ ආකෘති දෙක කටපාඩමේ තියාගන්න. මේ ආකෘති දෙක කටපාඩම් නම් ඔයාලට ටිකක් ලකුණු ගන්න පුළුවන්. ඔයාලට මෙලෝඩියක් මතක නැත්නම් මුකුත්ම මතක නැත්නම් ආකෘති දෙක විතරක් කටපාඩම් කරගෙන ගියත් යම් තරමක ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. මුළුවත්කම් ටික අහන්නේ. ඉතින් ඔයා මුළුවත්කම් කියන්නේ ජංගම සහ ජංගම නොවත්කම් ටික ගන්න ඕනේ. හිමිකම ගණනය කිරීමක් සිදු කරන්නත් ඕනේ. හිමිකම ගණනය කරන්නේ කොහොමද? හැම අවුරුද්දකම වගේ අහනවා හිමිකම ගණනය කරන්නේ කොහොමද කියලා. හිමිකම ගණනය කරන්නේ මේ වෙනකොටත් ඔයා වර්ෂයේ ලාභය හෝ අලාභය හොයාගෙන ඉවරයි. වර්ෂයේ ලාභය හොයාගෙන ඉවරයිනේ ඔයා මේ වෙනකොට ඔයාට මතකද 8 වෙනි ප්‍රශ්නේදී ඔන්න වර්ෂයේ ලාභය හරි අලාභය හරි හොයාගෙන ඉවරයි. කොහොමද සර් එතකොට හිමිකම ගණනය කරන්නේ? වර්ෂයේ ලාභයට හෝ අලාභයට ඔයාට කරන්න තියෙන පුතා ආරම්භක ප්‍රාග්ධනය එකතු කරන එක. ආරම්භක ප්‍රාග්ධනය එකතු කරන්න ඕනේ මේ ව්‍යාපාරේ. එතකොට ඔයාට වර්ෂයේ හිමිකම ගණනය කිරීමේ හැකියාව. ඔයාට වර්ෂයේ හිමිකම ලැබෙනවා පුතා. ව්‍යාපාරයේ තියෙන මුළු හිමිකම ලැබෙනවා ඔයාට ව්‍යාපාරයේ තියෙන. ඔයා මේ වෙනකොට ලාභය හෝ අලාභය හොයාගෙන ඉවරයි. ඒකට ආරම්භක ප්‍රාග්ධනය එකතු කරාට පස්සේ ආරම්භක ප්‍රාග්ධනයට වර්ෂයේ ලාභය එකතු කරාට පස්සේ ඔයාට ලැබෙනවා පුතා මෙන්න මේ ව්‍යාපාරයේ හිමිකම. එතකොට මෙන්න මේ ව්‍යාපාරයේ පොඩ්ඩක් ඔයත් හදන්න මේකේ මුළු වත්කම් කොච්චරක් තියෙනවද සහ මේ ව්‍යාපාරයේ හිමිකම කොච්චරක් වෙනවද කියන එක මේ වීඩියෝ එක චුට්ටක් නවත්තලා නැවත වතාවක් උත්සාහ කරන්න පුතා. මොකද ඔයාගේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම මේ ගාන එනවා ඉලක්කම් ටික සහ මේ පොඩි මේ කතාව විතරයි චුට්ටක් වෙනස් වෙන්නේ එකම ආකෘතිය එන්නේ ඔයාගේ අවුරුද්දේ හිමිකම හොයන්න කිව්වත් ඉතින් වර්ෂයේ ලාභයට ප්‍රාග්ධනය තමයි එකතු කරන්න තියෙන්නේ. ඉතින් තාමත් වෙලාව තියෙනවා මෙන්න මේ වීඩියෝ එක චුට්ටක් නවත්තන්න බෝඩ් එකේ මේ වැටිලා තියෙන ගානේ හරි වර්ෂයේ හිමිකම හොයන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි පුතා ඒකේ උත්තරය වැටෙන්නේ. ආරම්භක ප්‍රාග්ධනය තියෙනවා පුතා මේ රුපියල් ලක්ෂ 8ක් පොළොන්නරුවේ පදිංචි රාජ 2023 1 දින රුපියල් ලක්ෂ 8ක් යදවා ඔන්න ව්‍යාපාරයක් ආරම්භ කරනවලු. එතකොට ආරම්භක ප්‍රාග්ධනයේ බවට පත් වෙන්නේ රුපියල් ලක්ෂ 8යි. එතකොට ඔයාට වර්ෂයේ ලාභය ලැබුණා කීයක්ද චුට්ටක් බලන්න වර්ෂයේ ලාභය කොච්චරක් ලැබුණාද කියලා.
වර්ෂයේ ලාභය වට ලැබුණ 1,42,500ක්. එතකොට ආරම්භක ප්‍රාග්ධනීය ලක්ෂ 8යි ලක්ෂ 8යි. ඒකට 1,42,500ක් එකතු කරාට පස්සේ ඔයාට වර්ෂයේ හිමිකම ලැබෙනවා. දැන් හරිම සරලයි. ආරම්භක ප්‍රාග්ධනීය හොයාගත්තා. ඒකට වර්ෂයේ ලාභය එකතු කරා ඔන්න ඔමයි හිමිකම ගණනය කරන්නේ. අවුරුදු 10ක විතර පේපර්ස් ටික අපි අරගෙන බැලුවොත් ඔය විදිහටම තමයි පුතා හිමිකම ගණනය කරලා තියෙන්නේ. ඉතින් ඔයාගේ අවුරුද්දෙත් ඒ විදිහටම තමයි හිමිකම ලැබෙන්නේ. ඒක චුට්ටක් හදන්න. හරි ළමයි එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපි 2022 23 පේපර් එකේ ලකුණු 20 ප්‍රධාන ප්‍රශ්න සාකච්ඡා කරේ. අමාරු නෑ ළමයි. මම නැවත වතාවක් කියනවා මීට මාස කිහිපයකට කලින් මේවට සාර්ථකව මුහුණ දුන්නා. හැබැයි දැන් තමයි චුට්ටක් අමතක වෙලා තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් අපි පොඩ්ඩක් පරණ දේවල් ටික පොඩ්ඩක් මතක් කරන් යමු. තාමත් වෙලාව තියෙනවා ඔයාට කොන්සල්ට් උපරිම සාමාර්ථයක් ගන්න. ඉතින් අපි අවසාන මොහොතේ හරි බොහොම කැපවීමෙන් වැඩ කරගමු. ඔන්න තවත් මේ විදිහටම ප්‍රශ්න සාකච්ඡාවක් තව වීඩියෝ එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එකත් බලන්න. සහ ඔයාට අමතක කොටස් තියරි කොටස් මොනවා හරි ගණන් හදන මොනවා හරි තියෙනවා නම් සහ තවත් ලකුණු කීපයක් දෙක කොටසේ තවත් ප්‍රශ්න වලට ලකුණු ගන්න කොහොමද කියලා ඔන්න තවත් වීඩියෝස් ටිකක් මේ යට තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ටිකත් පොඩ්ඩක් බලන්න. අවසාන මොහොතේ හරි ඔයාලට නිකන් ගණන් හදන්න කම්මැලි වගේ නම් ඔයා තාමත් විභාගේ අතහැරලා දාලා තියෙන කොමර්ස් කියන විෂය ඔන්න ඔයාලට මේ පල්ලෙහා වීඩියෝ කීපයක් තියෙනවා. ඔයාලට ඒ ටික හරි බලන්න පුළුවන්. මම මේක කියන්නේ පුතා YouTube එකෙන් බලන දුවෙක්ට පුතෙක්ට මේ ක්ලාස් එකේ ළමයින්ට මේක අදාළ වෙන්නේ නැහැ. ඒ ළමයි ක්ලාස් එකේ ළමයි වැඩ කරන්න නැතුව ඉන්න එපා. අනිවාර්යෙන්ම වැඩ කරන්න. හරි.